මම මේ පැහැදිලි කිරීම කරන්නේ මේ ඉගෙන ගන්න ඉගෙන ගන්නම නෙමෙයි අපි සමහරවිට ටෙක්නිකල් කොලේජ් වලට ගිහපු කට්ටිය ඒවා පාවිච්චි කරලා ඒ වලින් ජොබ් එකක් කරනවා. ඊට පස්සේ මේවා යුනිවර්සිටි යනකොට ඒවා ඉගෙනගෙන ඒවා ඊට පස්සේ අතහැරලා දානවා. ඒවා කාටවත් පාවිච්චි වෙන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ ජොබ් එකට පාවිච්චි කරනවා ඇති හයි ලෙවල් එකෙන්. ඒ කියන්නේ ලොකු වැඩ. දැන් අපි කියමු ටෙක්නීෂියන් කෙනෙකුට සමහරවිට වැඩ කරන කෙනෙකුට මේ අධ්‍යාපනය හම්බෙලා නැති වෙන්න පුළුවන්. මටත් එහෙම හම්බෙච්ච කෙනෙක් මේ අධ්‍යාපනය ඉගෙන ගන්න ටෙක් ගියපු කාලේ මේව නැහැ. අපිට මේ සබ්ජෙක්ට් නැහැ. ගියේ ගුවන් විදුලි හා රූපවාහිනී අලුත්වැඩිය විතරයි. ඒවත් බොහොම ප්‍රාථමික මට්ටමේ ගොඩක් ලොකු අධ්‍යාපනයක් නෙමෙයි. ඒ වුණාට දැන් මේව කරගෙන යද්දී අපිට හම්බෙනවා රිපෙයාර් කරලා දැන් අපි මේවා රිපෙයාර් කරන්න අපිට හම්බෙනවා. එතකොට අපි ඉන්නේ කාර්මික කියන්නේ කම්කරු කාර්මික ඒ අතර කැටගරි එක නිසා එතකොට අපිට මේවා අතර රිපෙයාර් කරන්න හම්බ වෙනවා. එතකොට අපිට මේවා රිපෙයාර් කරන්න ඕන වෙනවා. එතකොට යම්කිසි දැනුමක් ඕන වෙනවා. එතකොට ඒවා ලැබෙන තැනක් හැමෝම රිපෙයාර් කරන ඇයට මේවා හම්බෙනවා පිළිවෙලට හම්බෙනවා ඒක හිතන්න අමාරුයි. එතකොට මම මේ දානේව මේ කාටවත් එහෙම ඉගන්නන්න කරන දෙයක්වත් එහෙම දෙයක් නෙමෙයි. වැඩ කරන කෙනෙකුට දැන් මේව රිපෙයාර් කරන කෙනෙකුට යම්කිසි හිතේ අපහැදිලි තැනක් තිබ්බොත් ඒක විසඳ ගන්න විතරයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මට මේ වල සම්පූර්ණ ගණිතය තියරි ඒ ඔක්කොම මට පැහැදිලි කරන්න මට අවබෝධිකුත් නෑ. මේ අහන් ඉන්න වලට සමහරට අවබෝධයක් නැතිව තියෙන නිසා මම පුළුවන් උපරිමයෙන්ම මම පැහැදිලි කිරීමක් කරන්න. මේ තියෙන්නේ මම මේ ටිකක් පරණ මැෂින් මේ රිපෙයාර් කරන 1996 වගේ තියෙන Mitsubishi වර්ගයේ මේ VFD. මේවා ලස්සන නෑ කිසිම. හැබැයි අදටත් වැඩ කරනවා. ඉතින් මේ අලුත් මැෂින් ගත්තත් එහෙම මේ පොඩි කියන්නේ අර ඒ කියන්නේ ගෙදරක් හදන කොච්චර ගෙදරක් අලුත් වුණත් ඒකේ තියෙන පාවිච්චි කරන මේ ආකිටෙක්චර් එකයිනේ. ඒ වගේ තමයි මේවලත් මේ ලොකු ගොඩාක් තාක්ෂණ දියුණුවාට මේ එකම මේ ක්‍රියාකාරීත්වය තමයි තියෙන්නේ. පහසුකම් වැඩි තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් මම දැක්කා එකපාරක් මේ කට්ටිය ඩිස්කස් කරනවා VFD ගැන, ඉන්වර්ටර් ගැන. ඉතින් මේ මටත් මේ වෙලේ අපහැදිලිකම් ගොඩක් තියෙනවා. මම දන්න ටික මම දාන්න කියන තමයි මම මේ වීඩියෝ එක කරේ. වීඩියෝ එක හදලා ගන්න. ඉතින් මේ වලින් ඇත්තටම කරන්නේ මේ 3 phase motor කරකවන එක. single phase motor මම දන්නේ නැහැ. 3 phase motor කියන්නේ දැකලා තියෙන ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් වල පාවිච්චි වෙනවා මෝටර වල වේගය අඩු වැඩි කරන්න. ටේප් මැෂින් මිලින් මැෂින් වල ස්පින්ඩල් එකේ වේගය අඩු වැඩි කරන්න මේවා තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් මේ වගේ මේ වගේ මේ උපකරණ මෙහෙම අපි නිකන් පෙට්ටියක් වගේ මෙන්න මේකට සමහරලාට ඉන්පුට් එක සිංගල් පේස්. ස්පෙලිං හරි නැතුව ඇති සිංගල් පේස් 230 තියෙනවා වෝල්ට් AC. හරි සමහරවිට DC ඉන්පුට් තියෙනවා. ඉතින් මේ මැෂින් එක DC ඉන්පුට් 320ක් තමයි දීලා තියෙන්නේ. රේටින් මේ සමහරවිට 230 රෙක්ටිෆයර් කරන් පස්සේ 320ක් එන්නත් පුළුවන්. නිසා රේටින් එක මේ වැඩ කරනකොට අපි මැල්ලලා තියෙන 320ක් තමයි තියෙන්නේ. මේක ස්පෙસિෆිකේෂන් එකක් තියෙනවා මේ රෝටර් රේන්ජ් දෙකක් දීලා. ඊට පස්සේ මේක අවුට්පුට් එක මෙහෙම UVW කියලා මේ 3 phase motor එකට තමයි ඉන්පුට් තියෙන්නේ. එතකොට මම මේ පාවිච්චි කරන සිම්බල් හරියට දන්නේ මේ හොයන්දින මට පුරුද්දට කරන මිසක මම දැන හරියට දැන ටෙක්නිකලි හරියට දන්නේ නැහැ. ඉතින් දැන් මෝටර් එක කරකෙන්න මේ
මම ඉස්සර ඔසිලොස්කෝප් පාඩමේදී ඔසිලොස්කෝප් එක මම අර ගත ඔසිලොස්කෝප් එක පැහැදිලි කරද්දී මම කිව්වා මේ AC සප්ලයි එක ගැන. AC සප්ලයි එක මේ කාලය මේක තියෙනවා වෝල්ටේජ් එක මේ පැත්තට තියෙනවා කාලය මේකත් එක්කලා මෙහෙම මේ පැත්ත දාන මේ පැත්තට ඉන ධන ඍණ මාරු වෙන මේ සප්ලයි එකක් තියෙනවා. දැන් මෝටරයක් වැඩ කරද්දී මේ මෝටර 3 phase මෝටර එකට මේ සිංගල් සප්ලයි එකක් හරියන්නේ. ඉතින් ඒකට එයාට ඕනේ අඩු ගානේ මේ 3 phase එකක් ඕනේ. මේ 3 phase නැති නිසා තමයි phase දෙකක් පාවිච්චි කරලා. ඒ කියන්නේ phase දෙකක් කියලා කියන්නේ මේ කලා වෙනසක් තියෙන්න ඕනේ කියලා කියනවා. phase එකක් කියන එක කලාවක්. එතකොට මේකේ හිතන්නකෝ මේකේ මෙන්න මෙහෙම මේ බිඳුවේ ඉඳලා මේ වෝල්ටේජ් එක මේ ටයිම් එක මෙහෙම දාන්න ඍණ මාරුණා කියලා මේක අපි කියමුකෝ u කියලා ඊට පස්සේ ඊට අංශක 120කට එහා පැත්තෙන් මේ හරියටම මේක d කියලා ගමු. මේ වගේ තව සප්ලයි එකක් තියෙනවනේ අපිට මේ ප්‍රස්තාර දෙකක් එකට පෙන්නලා තියෙන්නේ මේ UV කියලා මෙහෙම මේ පේස් දෙකක් තියෙනවා නම් මේ මෝටරේ කරකවන්න පුළුවන්. ඇත්තටම කියනවා මේ මෝටරේට පේස් දෙකක් හයි කරොත් කරකවන්න පුළුවන්. හැබැයි මේක නියුට්‍රල් එක කොයි මෙහෙම මැදින් අරගෙන නැතුව මේ 3 වයර් තුනෙන් දෙකක් දීලා දුවන්න බෑ. වයර් අඩු ගන්න තුනක් කනෙක්ට් වෙලා තියෙනවා. අඩු ගන්න කියන්නේ මෙහෙම අර සාමාන්‍ය තියෙනවා මේ මෝටරයක් කනෙක්ට් කරන ක්‍රම දෙකක්. මේකට කියනවා ස්ටාර් කියලා. UVW. මෙහෙමත් වැඩ කරනවා. ඕනනම් මෙතනට නියුට්‍රල් එක හයි කරගන්නත් පුළුවන්. ඒක අවශ්‍ය නැහැ මෙතන 0. මොකද මේ කොහොම ගියත් කරන්ට් එකයි වෝල්ටේජ් එකයි වැත්තත් කොයි වෙලාවක ගත්තත් මෙතන 0 තියෙනවා. ඉතින් මේක මේ නොතීරි ගැන මතක නැහැ. අනිත් එක තමයි ඩෙල්ටා. ඩෙල්ටා සිස්ටම් එක. මේක තමයි ඩෙල්ටා සිස්ටම් එක. මේකටත් UV මේ ක්‍රමයට මෝටරේ අමුණන ක්‍රමයක් තියෙනවා. මේකට නියුට්‍රල් එක ගන්න තැනක් නැහැ. ඉතින් මේ වගේ ගත්තත් අපිට මේ මෝටරය කරකව ගන්න පුළුවන්. අපි පේස් දෙකක් අපිට ඕන වුණයි කියලා. අපි සිංගල් පේස් වලින් මෝටර කරකවන්නේ ඇත්තටම පේස් දෙකක කොයිල් තියෙනවා මෝටරයක් ඇතුලේ. අපි මේ මෝටර එක මේ උඩ මෝටර. එතකොට ඒ කොයිල් එකේ මේ කොයිල් දෙකක් ගමු. එතකොට එක කොයිල් එකක් තියෙනවා. වයින්ඩින් එක. අනිත් කොයිල් එක තියෙනවා. හැබැයි මේකට මේ කොයිල් දෙකම පැරලල් කරලා නැහැ. කැපැසිටි එක කරලා තමයි පැරලල් කරලා තියෙන්නේ. එතකොට මේ ෆෑන් වල එහෙම ඇති ටේබල් ෆෑන් වල එතකොට ලොකු අනිත් ෆෑන් වලත් ඇති මෝටර වල නම් සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකෙන් දාලා මේ කැපැසිටි මගදී වෙන් කරනවා. මට ඒක අවබෝධයක් නැහැ මේ කොහොමද ටිකක් කරකනයින් පස්සේ කොහොමද වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ වයින්ඩින් දෙකේ මේ එකම විදිහට නෙමෙයි කරන්ට් එක යන්නේ. මේ වගේ මේ පේස් එකේ වෙනසක් වෙනවා. කරන්ට් එකේ පේස් එකේ වෙනසක් වෙනවා. එතකොට මේකට දැම්මම වෝල්ටේජ් එකේ පේස් එකේ වෙනසක් වෙනවා. කරන්ට් එකේ පේස් එකේ වෙනසක් වෙනවා. මේ පේස් ඩිෆරන්ස් එක නිසා තමයි මොටරේ කැරකෙන්න ගන්න. එතකොට වෙනම කතන්දරයක් තමයි මේ මෝටරයක් මේ කොහොමද කැරකෙන්නේ කියන එක. ඒ කියන්නේ ඒකත් වෙනම මේ කලු කතන්දරයක්. මම ඒකට ගියා සිනෙක් එකේ මෝටර මෙකැනික් ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් කරන්න. එතකොට ඒතර ආපු විසිටින් ලෙක්චර් කෙනෙක් හිටියා ජර්මන් ටිකස් එකේ. ඒකේ හරි පැහැදිලිව කියලා දුන්නා මේ මෝටර කොහොමද කැරකෙන්නේ කියලා. මට ඒකේ නම මතක නැහැ. මම එතනින් තමයි දැන් ඔබ ගාන 2006 ගාලා. ඒ කාලේදී මෝටරේ ඇතුලේ මට ඒක වෙනම මම වෙලාවක මම ඒක ඇඳලා පෙන්නන්න. ඒක මම කියන්නේ අදටත් පැහැදිලි ඒක. මේ මෝටරේ ඇතුලේ කුහරය අරගෙන මෝටරේ ඔය ස්ක්වෙයර් කේජ් එකේ කියන මැද තියෙන මදි අයින් කරොත් එහෙම මෙහෙම නිකන් මෙහෙම
බලක් වගේ සිලින්ඩරයක් තියෙනවා. මෙන්න මේක ඇතුලේ මේ තියෙන මේ හැරි ඉඩන තියෙන්නේ. මේ අතර හිස්තනක් තියෙන්නේ. මේක ඇතුලේ අපි මෙහෙම නේද? මෙන්න මෙහෙම මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා එක පැත්තකින් අනිත් පැත්තට. ඒ කියන්නේ අපි මැග්නටික් ෆීල්ඩ් එකක් ගහම අපි අර චුම්බක ශ්‍රාවකයක වලට දිශාවක් දෙනවනේ. north south කියලා. එතකොට එහෙම ඒ කියන්නේ දීලා නිකන් මේ කියන්නේ DC සප්ලයි එකක් දීලා තිබුණොත් මේ north south එකක් තියෙනවා. එතන මේ AC එකක් දුන්නොත් මේ වගේ පේස් දෙකක් කරහා මේක අපි බැලුවොත් මේ කාර්ය ශාස්ත්‍රය මේ මෙන්න මේක මේ විදිහට මේ අර ඔරලෝසුව කට්ටක් කරගෙනවා වගේ මැද ඉඳන් මෙන්න මේ ශ්‍රාවක එක අපිට මේ පැත්තට කැරකීමක් වෙනවා මේ ඒ කියන්නේ මේ හයියෙන් මෙහෙම වටේම මේක එක දිගට නනෝඇති කරගෙනවා. ඒතර හිතන්නේ මේ මාලිමාවක් අපි ඇතුලෙන් තිබ්බොත් දැන් අපි හිතන්නකො ලෝක අපි ඉන්නේ මේ ලෝකේ කරකිනකොට අපි කියමුකෝ අපි විශ්වයේ හරි කොහේ තැනක ඉඳන් මෙහෙම මාලිමාවක් පෘථිවියට අල්ලලා පෘථිවිය මෙහෙම කරකුවොත් නොත්සව අපිට මේ මාලිමාව එක තැන කරකිනවා වගේ තියෙනවනේ. ඒ වගේම තමයි මැදට මේ මාලිමාවක් මැදට තිබ්බොත් මේ මාලිමාව හයියෙන් කරකිනවා. ඒ චුම්බක ක්ෂේත්‍ර කරකින නිසා. එතකොට ඒක මේ මාලිමාවක් අයින් කරලා අපි ආමිචරයක් දැම්මත් ඒ මාලිමාව සීන් එකම තමයි වෙන්නේ. මේ ටික මම මෙහෙම කිව්වට හිමම ගන්න එපා. ඊට වඩා වෙන කතාවක් තියෙනවද? ඊට වඩා දැනගැනීමේ ලේසියට ගන්න මෙහෙම 3 phase ඒ කියන්නේ single phase එකක් වුණොත් කැපැසිටර් කරලා කලා වෙනසක් කරලා phase දෙකකට දුන්නොත් මේ වගේ චුම්බක ක්ෂේත්‍රයක් කරකිනවා කියලා. එතකොට ඒ කැරකීම පාවිච්චි කරලා තමයි මෝටරේ කරකවන්නේ. දැන් මම මේකේ මේ සර්කිට් එක ගැන එක්ස්ප්ලেইন කරන්න ගිහිල්ලා මේවා දිගටම ගියොත් එහෙම වෙලා යන නිසා මේ බේසික් අයිඩියා එක එහෙම තියාගන්න. මම හිතනවා ඒ ටික දැන් මෝටර් එක කරකෙන්නේ ඒ හේතු නිසා කියන එක පැහැදිලිමක් ඇති කියලා. එතකොට මේ වගේ යුනිට් එකකින් EFD කියන යුනිට් එකකින් කරන්නේ DC එකක් හරි AC එකක් හරි මෙහෙම ඉන් කරලා මේ යුනිට් එකට ඉන් කරලා මේකෙන් හදලා දෙනවා එළියට 3 phase AC wave form එකක්. එතකොට මෙතන කලා වෙනසක් තියෙනවා. අන්ස්පෙસિෆික් එක කලා වෙනසක් තියෙනවා. කලා වෙනසක් වෙනම කතන්දරයක්. ඒක ඒකත් ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට. මම මේ එක බිල්ඩින් බ්ලොක් වගේ පොඩ එකතු වුණාම ඒ ටික එනවා. ඒ ටික වෙනම මේ වීඩියෝ එකට දාන්න. එතකොට මේක තමයි VFD එකේ කටයුත්ත. ඉතින් මේකට කීබෝඩ් එකක් ඊට පස්සේ කීබෝඩ් එක කනෙක්ට් කරලා මෙතනින් ෆෝවර්ඩ් රිවර්ස් ස්ටොප් ඉතින් පොඩි මේ පොටෙන්ෂියෝමීටර් එකක් දාලා ඒක වේරියබල් කරන කරකවන එකක් දාලා මේකේ අඩු වැඩි කරන්න පුළුවන් ස්පීඩ් එක. ඊට අමතරව මේකට මෙහෙම කම්පියුටර් එකක් එළියෙන් කනෙක්ට් කරලා මේකේ කැමති විදිහට කම්පියුටර් ඕන විදිහට මේක දුවන්න පුළුවන්. ඒකට තියෙන කමියුනිකේෂන් පෝට් තියෙනවා කනෙක්ට් කරන්න. අර RS232 තියෙන. එහෙම එහෙම ඒවත් තියෙනවා. එක මේ කමියුනිකේෂන් බස් තියෙනවා. ඒ කැමති එකකින් පුළුවන් මේක කරන්න. ඊට අමතරව මේ දැන් ඊතර්නෙට් පෝට් එක පාවිච්චි කරනවා. මම මේ පාවිච්චි කරන්නේ වල සමහර වෙලාවට මේ ඊතර්නෙට් පෝට් එක තියෙනවා. ඒක කෙලින්ම මේ ගේට් එකකට කනෙක්ට් වෙලා ගේට් එක කියන්නේ හබ් එකකට වයි කනෙක්ට් වෙලා ඒක හරහා මේ මෝටරේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔටෝමේෂන් වලින් දැන් මේක ඊට මේ දැන් මේ මෙතන CPU කම්පියුටර් එකක් වෙන්න ඕනේ. මේක PLC එකක් වෙන්නත් පුළුවන්. PLC අහලා ඇති PLC ප්‍රෝග්‍රෑමින් කියලා. PLC වලින් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් දැන් මේකේ මම මේ කිව්වේ මේ මොකක්වත්ම අයිඩියක් නැත්නම් මේ ටික තියෙනවා. ඊට පස්සේ දැන් අපි කියමු මේ ටිකත් දන්න කෙනෙකුට
මේ ඇතුළේ වැඩ කරන්නේ කොහොමද කියලා මේ සර්කිට් එක කොහොමද සර්කිට් එකේ තියෙන අදියරවල් මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. එහෙම අවශ්‍යතාවයක් ගැන රිපෙයාර් කරද්දී එහෙම අපිට විතරක් මේ ඇතුලේ කොහොමද මේක පැහැදිලි කරගන්න ඕනේ නැත්නම් රිපෙයාර් කරන්න කනාෂොට් තමයි ගහන්න ඕනේ. දැන් මේක හොඳට දැනගත්තොත් මේක රිපෙයාර් කරන්න හරි මේ ලේසි. ඉතින් මේ ඇත්තටම කියනොත් සාමාන්‍යයෙන් සමහරවිට අපි කියමු ඉන්පුට් එක දැන් අපි මේ මම කතා කරන්න කලින් මෙතන ඉන්පුට් එක AC හෝ DC දෙනවා කියලා. හදිසි AC එකක් දෙන VFD වල ඇතුලේ මේ ඩයෝඩ් බ්‍රිජ් එකක් තියෙනවා. ඩයෝඩ් බ්‍රිජ් එකක් තියෙනවා. ස්මූත් කරන්න කැප් එකක් තියෙනවා. ඉතින් ඒවා සාමාන්‍ය දැනුමනේ. එතකොට ඊට අමතරව දැන් මෙහෙම එකක් තියෙනවා. මේ කැප් එකක් ගත්තාම මේ ඉන්පුට් එක අපි හිතනකො දැන් මෙහෙම මම මේ බ්ලොක් ඩයග්‍රෑම් එකෙන් අදින්න. මේ තියෙන්නේ බ්‍රිජ් රෙක්ටිෆයර් එක. මේ තියෙන්නේ 200 AC සප්ලයි කියලා. මේ තියෙන්නේ ධන ඍණ. ඉතින් හිතන්න මේ කැප් එක සාමාන්‍යයෙන් වෝල්ට් 800යි වෝල්ට් 1500යි UF වගේ. අතර 1500 UF ගත්තාම 800 වෝල්ට් වගේ ගත්තාම පස්සේ ඔය දැකලා ඇති ටීවී වල ඔය ලොකු ඒක ඔන් වෙනකොට මේ එකපාරටම මේ ලොකු කරන්ට් එකක් ගන්නවා මේ 230 පැත්තේ. මොකද කැප් එක බිඳුවේ ඉඳන් මේ 230 දක්වාම මේ රෙක්ටිෆයි වෙච්ච වෝල්ටේජ් එක දක්වාම charge වෙනවා. charge වුණායින් පස්සේ මේක අවශ්‍ය නැහැ. හැබැයි charge වෙනකන් ලොකු කරන්ට් එකක් මෙතනින් ගන්නවා. ඉතින් ඒකට ඒක මේව කරගත්තේ නැත්නම් මේ ඩයෝඩ් බ්‍රිජ් පිච් වෙනවා. මේ ෆියුස් මෙතනට දාලා තියෙන ෆියුස් එහෙම මේ ෆියුස් කියලා කියන්නේ බ්‍රේකර් කෑලි ඕෆ් වෙන්න පුළුවන්. MCB එහෙම ඕෆ් වෙන්න පුළුවන්. එතකොට ඒකට ඒගොල්ලන් ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. මේ ඉන්පුට් මෙතනටත් පුළුවන් ඒක කරන්න. මෙතනටත් පුළුවන්. මම වැඩි දැකලා තියෙන්නේ මෙතන. මේ මැෂින් වල ඉන්නේ මෙතන. මේ VFD වල ඉන්නේ මෙතන. මෙතනට දානවා මේ රෙසිස්ටර් එකක්. මෙතන මේකේ දාලා තියෙන්නේ අපි දාලා තියෙන්නේ මෙතන 28යි ඕම් 20යි වොට් වගේ ලොකු වයර් වවුන්ඩ් රෙසිස්ටර් එකක් දාලා තියෙනවා. මේ රෙසිස්ටර් හරහා තමයි මේ කැප් එක charge වෙන්නේ. charge වුණායින් පස්සේ මේ රෙසිස්ටරේට පැරලල් දාලා තියෙනවා රිලේ එකක්. මේ රිලේ මේ කන්ටැක්ට් එක. ඊට පස්සේ මේ රිලේ කන්ටැක්ට් එක ඔන් කරනවා. මුලදී තියෙන්නේ ඔෆ් වෙලා. ඔෆ් පොසිෂන් එකේ. normally ඔෆ් තියෙන්නේ. ඊට පස්සේ මේක charge වුණායින් පස්සේ මෙන්න මේ තව සර්කිට් එකේ මේක ඔන් කරනවා. ඊට පස්සේ මේක රෙසිස්ටරේ බයිපාස්. ඊට පස්සේ ඩිරෙක්ට් මේ සප්ලයි එක ඩිරෙක්ට් එනවා. මේ ඩිරෙක්ට් කියලා කියන්නේ මේ අර කැපැසිටි අර ඒකට ඉන්ට්‍රස්ට් කරන්න කියලා කියන්නේ ඉන්ට්‍රස්ට් කරන්න ලිමිටින් කියලා. ගොඩක් ටීවී වල දැකලා ඇති මේ ඔකට පොඩි මේ වෙන මේ කියන්නේ සරල ක්‍රියාකාරීත්ව උපකරණයක් තියෙනවා. මට දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. මේ NTC හරි PTC හරි මට හරි අවබෝධයක් නැහැ ගැන මේ පොඩි රෙජිස්ටර් එකක් තමයි දාලා තියෙන්නේ. ඒක මේ මොනදී රෙසිස්ටන්ට් එක වැඩි. හැබැයි ඒක කරන්ට් එක ඒක හරහා ගියන් පස්සේ ඒක රත් වෙලා මේ රෙසිස්ටන්ට් එක ගොඩක් අඩු වෙනවා. ටීවී වල එහෙම ඉන්පුට් එකට තියෙනවා මේ සප්ලයි එකට. මේවා තින් අර ඒව දාන්න බෑ. මොකද ලොකු කරන්ට් එකක් එනකොට ටීවී එකට බොහොම පොඩි කරන්ට් එකක් නැහැ. ඉස්සර ටීවී වල දැන් ටීවී ගැන නෙමෙයි කියන්නේ. එතකොට මේකට රිලේ එකකුයි රිලේ එකකුයි රෙජිස්ටර් දෙකකුයි දාලා තියෙනවා. මේක මම පෙන්නන්න මේ තියෙන්නේ මේ රෙජිස්ටර් එක මම කියපෑර. මේ තියෙන රිලේ එක. ඊට පස්සේ මම මේක ඕෆ් කරලා ඔබ